ඔන්න නිවස් ටයිප් ටිකක් කරන්න හදන්නේ මේ විදියට. මුලින්ම නිවස් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතට. අදන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටරු 100 ඉක්ම වූ තද වැසි. ඊළඟට රේඩියෝ ප්‍රසන්ටිං. හායි ඉතින් ඔන්න ගිය සතියේ පොරොන්දුණු විදියටම මේ සතියේත් ඔන්න සින්දු ගොඩාක් අරගෙන මං ඇවිත් ඉන්නවා. හරියටම උදේ 10 වෙනකන් ඔයත් එක්ක ඉන්න බලාගෙන ඇවිත් ඉන්න මේ පැත්තට 0112 364 564 අපේ දුරකථන අංකයට කාල් කරන්න මැසේජ් කරන්න හරියටම මාත් එක්ක උදේ 10 වෙනකන් එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඊළඟට love voice මේ ජීවිතේ මම ඔයාට තරම් කාටවත් ආදරේ කළා නෑ. මං කවදාවත් හිතුවේ නෑ එහෙම ආදරේ කරපු මාව කවදාවත් දාලයයි කියලා. ඇත්තමයි. ඊළඟට ටීවී ප්‍රසන්ටිං. සුබෝදෑසනක්. ඉතින් ඔන්න අපි අදත් අපේ අලින්දයට රැගෙන ආවා. එක්කරගෙන ආවා රටක් ලෝකයක් ආදරය කරන එවැගේම පුංචි තිරය රිදී තිරය ජයගත්තු රංගවේදිනියක්. ඉතින් අපි ඔබතුමිය ආයුබෝවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා. ඊළඟට අපි ඩබින් වලට යන්න හදන්නේ. අපි හැපි මූඩ් එකකින් කරමු. ඇත්තමයි මං හිතුවේ නෑ ඔයා මට මේ තරම් ඉක්මනට ආදරේ කියයි කියලා. මං දන්නවා ඔයා මට ආදරේ කියලා. ඒත් ඇත්තමයි මං හිතුවේ නෑ ඔයා මට මේ තරම් ඉක්මනට ආදරේ කියයි කියලා. ඊළඟට සැර විදියට ඇක්ටේ. ආකාශ් උඹ හිතන්නේ උඹ දිනුවා කියලාද? උඹ හිතන්නේ උඹ දිනුවා කියලාද? උඹට මං කවදාවත් දිනන්න දෙන්නේ නෑ ආකාශ්. මතක තියාගනින්. මමයි දිනන්නේ හැමදාම. ඊළඟට sad mood. මං කියන දේ එකපාරක් අහන්න. එක පාරක් මං කියන දේ අහන්න. මං වැරද්දක් කරලා නෑ. ප්ලීස්. මං කියන දේ එක සැරයක් අහලා මට සමාව දෙන්න. මට සමාව දෙන්න. ඊළඟට අපි වොයිස් චේන්ජ් කරමු. හැලයෝ මෙහෙට එනවා හැලයෝ. ඉක්මනට උන්ටි කල්ල ගන්න ඕන අපි. නැත්තම් අද බඩගින්නේ තමයි තමුන්ටයි මට ඉන්න වෙන්නේ. හැලයෝ ඉක්මන් කරනවා. තව එකක්. ගලේ අනේ ගලේ මෙහෙට එන්නකෝ. මේ වෙනකොට මොරළුත් ඇවිල්ලා ඇති. විමලලා ලෑස්ති වෙලත් ඇති. මොනවද ගලේ කරන්නේ ඉක්මන් කරන්නකෝ. අනේ ගලේ මටත් මේකට යන්න දෙන්නකෝ. අනේ ගල් පාත නූලලත් එනවලු. අනේ ගලේ මාත් එකට ගියට කමක් නෑ නේද? තව විදියක්. පැංචෝ අනේ පැංචෝ. අනේ පැංචෝ සෙල්ලම් කරන්න යන්කෝ. තව විදියක්. උඹලා එහෙම කියන්න පුළුවන්ද කියලා තමයි මම මේ බලන්නේ. ඒකේ මේ වෙනකොටත් මොන වගේ නාටකමක් නටලාද කියලා අපි දන්නේ නෑනේ. චීස්. ඉතින් ඔන්න හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක්